නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි දකුණු කඳුකරයෙහි බ්‍රාහ්මණ කුලීනයන්ගේ ඒකනාලා නම් ගමෙහි වැඩවසන සේක එසමයෙහි කසීභාරද්වාජ නම් බ්‍රාහ්මණයෙකුගේ උඹුරසීසෑම පිණිස නගුල් 500ක් පමණ යොදවා තිබුණේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳ පොරවාගෙන සිවුරත් පාත්‍රයත් රැගෙන කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ සීසාන තැන පිහිටි දෙසට වැඩම කළසේක. ඒ මොහොත වනාහි කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ සීසාන පිරිසට ආහාර බෙදන වේලාවය. භාග්‍යවතුන් වහන්සේද එම ආහාර බෙදන තැනට වැඩම කළසේක. වැඩම කොට එකත් පස්ව සිටිසේක. පිඬු පිණිස වැඩම කොට සිටියා වූ භාග්‍යවතුන් වහන්සේව කසීභාරද්වාජ බ්‍රාහ්මණයා දුටුවේය. එසේ දැක භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේය. එම්බා ශ්‍රමණය මම වනාහි සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම්ද කොට වැපිරීම්ද කොට අනුභව කරන කෙනෙක් වෙමි. ඔබද ශ්‍රමණය සීසෑ යුත්තේය. වැපිරිය යුත්තේය. සීසෑම්ද කොට වැපිරීම්ද කොට අනුභව කළ යුත්තේය. පින්වත් බ්‍රාහ්මණය මමද සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි.
සීසෑම්ද කොට වැපිරීම්ද කොට අනුභව කරන කෙනෙක් වෙමි. අපි වනාහි පින්වත් ගෞතමයන්ගේ සීසාන වපුරන වියගසක් හෝ නගුලක් හෝ කෙවිටක් හෝ ගවයන් හෝ නොම දකින්නෙමු. එසේ වී නමුත් පින්වත් ගෞතමයානෝ මෙසේ පවසන්නාහුය. බ්‍රාහ්මණය මමද සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම්ද කොට වැපිරීම්ද කොට අනුභව කරන කෙනෙක් වෙමි කියාය. එකල්හි කසීභාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ කීවේය. පවසන නමුදු ඔබ ගොවියෙකු කියාද අපි නොම දකිමු ගොවිතැන ඔබගේ සබඳ දැනගනු කැමැති වෙමු අපි ඔබේ ගොවිතැනද පවසනු මැනව අපහට එය කෙලෙසකද. සද්ධා බීජං තපෝවුට්ටි පඤ්ඤාමේ යුගනංගලං හිරිසා මනෝයොත්තං සතිමේ පාලපාචනං. බිජුවට සැදැහැවිය වැසිදහරය තපස නුවනද මගේ නගුලහාවිය ගසවිලස. නගුලිස ලැජ්ජාව වියරැනය මනස හිවැලහා කෙවිට සලකනු සතිය ලෙස. කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්චං කරෝමි නිද්දානං සෝරච්චං මේ පමෝචනං. කය හා වචනයද මම රැකගෙන සිටිමි. දැනගෙන පමණ ආහාරද අනුභව කරමි. යහපත හැඳින නිදුකින් දිවි සතපවමි. සලසන සැපත හඳුනාගෙන මම මිදෙමි. විරියං මේ දුර දෝරයිහං යෝගක් කේමාධිවාහනං ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්්වාන සෝචති. වීරිය මගේ බර උසුලන දරන දෙය යොමු වී තිබෙන්නේ යම නිවන වෙතමය. යයි කිසි තැනක නැවතීමක් නැතිවය.
ගිය විට ඒ තැනට ඇති නොවේ ශෝකය ඒව මේසා කසී කට්ඨා සාහෝති අමතප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති මාගේ සීසෑම කෙරුවේ මෙලෙසය ඒ සීසෑම තුල ලැබුණේ අමඵලය මෙලෙසින් සීසෑම කළ විට හැම දුකින්නත් මිදෙයි එම විට එකල්හි කසී භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ ලොකුරන් බඳුනක් ගෙන එහි කිරිබතක් වඩා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය පින්වත් ගෞතමයන් වහන්සේ අමාඵල ලබා දෙන්නා වූ සීසෑම කරන හේයින් පින්වතානන්ද ගොවියෙක්මය ගාථාභිගීතං මේ අභෝජනේයං සම්පස්සතං බ්‍රාහ්මණනේස ධම්මෝ ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ උත්තිරේසා වලඳනු සුදුසු නැත ගියෙන් ලද බොජුන සිරිතද නොවේ කෙනෙකුට දහමේ රැඳුන බුදුවරු නොවලඳති ගියෙන් ලද බොජුන සලකනු බමුණ මෙය දහම කිලොව තිබෙන අඤ්ඤේන ච කේවලිනං මහේසින් කීනාසවං කුක්කුච්ච වෝපසන්තං අන්නේන පානේන උපට්ඨහස්සු කෙත්තං හිතං පුඤ්ඤපේඛස්ස හෝතිති පිරිපුන් ගුණ දමින් සපිරුණ උතුමන්ට සංසුන් ගති දරණ නිකලෙස් රාතුන්ට ආහාරින් පැනින්නේ උතුමන් සලකන්ට සුදුසුය බමුණ පින්කෙත හඳුනාගන්ට එසේ වී නම් පින්වත් ගෞතමයන් වහන්ස මම මේ කිරිබත කවර කෙනෙකුට දෙන්නෙම්ද පින්වත් බ්‍රාහ්මණය දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි යමෙකුට වනාහි
කිරිබත වැළඳු කල්හි මනාකොට දිරවන්නේ නම් ඒ කෙනාවනාහි තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයෙක් හැර වෙන කිසිවෙකු නොවන බව මම දකිමි. එසේනම් පින්වත් බ්‍රාහ්මණය, ඔබ මේ කිරිබත රැගෙන නිල් තන නොමැති තැනක හෝ දමනු මැනව. ප්‍රාණීන් රහිත ජලයෙහි හෝ පාකොට හල මැනව. එකල්හි කසී භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ ඒ කිරිබතගෙන ප්‍රාණීන් රහිත ජලයෙහි පාකොට හැරියේය. එවේලෙහි ජලයේ දැමූ ඒ කිරිබත චිට්චිටි යන හඬින් යුක්තව චිටි චිටි යන හඬින් යුක්තව දුම් දමන්නට පටන් ගත්තේය. බොහෝ සෙයින් දුම් දමන්නට පටන් ගත්තේය. දවසක් මුළුල්ලේ රත් වූ හීවැලක් වනාහි ජලයට දැමූ කල්හි චිට්චිටි යන හඬින් යුක්තව චිටි චිටි යන හඬින් යුක්තව දුම් දමන්නේ. බොහෝ සෙයින් දුම් දමන්නේ යම්සේද ඒ ආකාරයෙන්ම ජලයේ දැමූ ඒ කිරිබත චිට්චිටි යන හඬින් යුක්තව චිටි චිටි යන හඬින් යුක්තව දුම් දමන්නට පටන් ගත්තේය. බොහෝසේ දුම් දමන්නට පටන් ගත්තේය. එකල්හි සංවේගයට පත්නුනාවෝ ලොමුඩාගෙන්නුනාවෝ ඒ කසී භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අසල සිරසින් වැඳ වැටි භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවේය. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරය. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරය. යටට හැරවී ඇති දෙයක් උඩට හරවා තබන්නේ යම් ආකාරයෙන්ද සැඟවී තිබුණා වූ දෙයක් මතුකොට දක්වන්නේ යම් ආකාරයෙන්ද
මං මුලා වූ කෙනෙකුන් හට හරි මඟ පෙන්වා දෙන්නේ යම් ආකාරයෙන්ද ඇසැත්තෝ රූප දකින්නාහු යැයි කියා අඳුරේ තෙල් පහනක් දරන්නේ යම් ආකාරයෙන්ද එසේයින්ම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය ප්‍රකාශ කරන ලද්දේය ඒ මමද පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යමි සද්ධර්මයද භික්ෂු සංඝයාද මම සරණ යමි ඒ මමද පින්වත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබම්වා උපසම්පදාවද ලබම්වා කසී භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලැබුවේය උපසම්පදාවද ලැබුවේය පැවිදි උපසම්පදාව ලද නොබෝ කලකින් පිරිසෙන් වෙන්නුනා වූ හුදෙකලා වූ කෙලෙස් තවන වීරියෙන් යුතු දිවි දෙවෙනි කොට දහමෙහි හැසිරෙන්නා වූ යම් කුල පුත්‍රයෙක් වනාහි යම් අර්ථයක් පිණිස ගිහි ගෙයින් නික්ම මනාකොට පැවිද්දට පැමිණියේ වේද ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේද තමා තුළ ඇති කරගත්තා වූ අවබෝධඥානයෙන් යුක්තව උතුම් පැවිදි ජීවිතයේ එකම අරමුණ වූ ඒ අරහත්වය මේ ජීවිතයේදීම සාක්ෂාත් කොට ඊට පැමිණ වාසය කළාහුය මෙසේ යලි යලි ඉපදෙන ස්වභාවය අවසන් වී ගියේය උතුම් ජීවිතයක් ගත කරන ලද්දේය නිවන පිණිස කළ යුතු හැම දෙයක්ම කරන ලද්දේය නැවත කිසිදා පුනර්භවයක් නැත්තේයයි මනාව අවබෝධ කරන ලද්දේය ආයුස්මත් භාරද්වාජ තෙරණුවෝ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වූවාහුය හේතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා
වේවා